සුපසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අද දිනේ ඉතාමත් සුවිශේෂී පුවතක් වාර්තා වෙනවා. 2026 වසරේ අස්වැසුම ගෙවීම සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතාවය නිමා කරමින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී අස්වැසුම නව යෝජනා ක්‍රමය සම්මත වුණා. අද පෙරවරු 11:30 සිට පස්වරු 5 දක්වා පැවති දීර්ඝ විවාදයකින් අනතුරුවයි මෙම අනුමැතිය හිමි වුණේ. ඒ අනුව 2025 දෙසැම්බර් 15 වෙනි දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඉදිරිපත් කළ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ වන නව යෝජනා ක්‍රමය දැන් නීත්‍යානුකූලව ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙතෙක් කල ගෙවීම් ප්‍රමාද වීමට හේතු වූ නීතිමය බාධාවන් මෙයින් ඉවත් වෙනවා. මෙම සම්මත වීමත් සමග ප්‍රමාද වී ඇති ජනවාරි මාසයේ වාරික මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජයට හැකියාව ලැබෙනවා. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය ඇතුළත බැංකු පද්ධති හරහා මෙම මුදල් මුදා හැරීම සිදුවන බවයි. සභාව කල්තබන අවස්ථාවේදීද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වුණා. මතය අපේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යතහ පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.